ඊළඟට ඉතාලි පුරවැසිභාවය සමග තියෙන සංවේදීයාව ඒක තමයි අපිට කියන්නේ මේ අනිත් කාරණාත් අපිට වැදගත් එකසේ ඒ වගේම අපිට වැඩිපුර අවධානය යොමු වෙන්නේ මේ පුරවැසි භාවය. එතකොට ඒ නිසාම මේ ජනමත විචාරණය පුරවැසිභාවය සම්බන්ධයෙන් උත් අපිට ඉතා වැදගත් වෙනවා. මොකක්ද මේකෙන් ඉල්ලීම තමයි අවුරුදු 10 දැන් ඉතාලියේ ස්ථිර පදිංචි අවුරුදු 10ක් තියෙන්න ඕනේ පුරවැසි භාවය සඳහා ඉල්ලුම් කරන්න. එතකොට ඒක අඛණ්ඩව තියෙන්න ඕනේ. එතකොට ඒ කාලය අවුරුදු 5කට අඩු කිරීම තමයි මේකෙන් ඉල්ලුම් කරන්නේ. ඉතින් එතකොට මේකෙදී විශේෂම 1992 දී කරපු සංශෝධනයක් මගින් තමයි ඒවකට අවුරුදු 5 ඒ ස්ථීර පදිංචි සීමාව අවුරුදු 10 දක්වා වුන් ගෙනල්ලා තිබුණා. ඉතින් ඒ නිසා ඒක නැවත අඩු කරලා අවුරුදු 5ට සීමා කරන්න කියන කාරණේ තමයි තියෙන්නේ. එතකොට එතනදී විශේෂයෙන්ම ඇයි ඒ ඉල්ලීම අපේ පැත්තෙන් අපිට සහනයක් සහ වාසියක් වෙන්නේ? ඒකට හේතුව තමයි ඔබ දන්නවා මේ වෙනකොට සෝජෝර්නෝවක් අලුත් කරන්න ගියාම බැඳීම් රාශියකට යටත් වෙලා ඉන්නවා. එතකොට අනිවාර්යයෙන්ම රැකියා කොන්ත්‍රාත් එකක් අනිවාර්යයි. ඊළඟට පදිංචිය කියන කාරණේ තහවුරු කරන්න ඕනේ. ඊළඟට කාර්ත සෝජෝර්න නම් ඒක දැන් අවුරුදු 10න් 10ට අලුත් කරන්න ඕනේ සහ ඊළඟට විශේෂයෙන්ම ඒක රිනිව් කරන අවස්ථාවේදී යම් කෙනෙක් තමන්ගේ රට යන්න ඕන වුණාම ඒ රට ගිහිල්ලා ඉන්න පුළුවන් සෝජෝර්න කාලයෙන් බලමු කාලෙන් භාගයක් විතරයි. ඒතකොට කාර්ත සෝජෝර්නයක් තියෙනවා නම් එක අවුරුද්දයි අවුරුදු දෙකක සෝජෝර්නයක් තියෙනවා නම් එක අවුරුද්දයි අවුරුද්දක සෝජෝර්නයක් තියෙන කෙනෙකුට මාස 6යි. එතකොට සාමාන්‍යයෙන් චෙදුලුයින එකෙන් එහෙම නැත්නම් අපි කියනවා සරලව කොටකොලේ කියලා ඒකෙන් මාස 6කට වැඩි හිටියොත් එහෙම ඒකෙත් නැවත ගැටලු මතුවෙන්න තැන් තියෙනවා. ඉතින් ඒ නිසාම මේක කියන්නේ මේ පුරවැසිභාවය තමන්ට ලබා ගැනීම මේ කියන්නේ අනිවාර්යයෙන්ම ඉතාලි පුරවැසියෙක් වීමේ මහඟු මේ මාකරේ ආස්වාදය නිසා හෝ ඒකේ අවශ්‍යතාවයට වැඩිය වැදගත් වෙනවා මේ ඉතාලියේ ජීවත් වෙනකොට රැකියාවක් කරනකොට එක පැත්තකින් තමන්ට මේ දරන්න වෙලා තියෙන පීඩාව ඒ කියන්නේ මේ සෝජෝර්නාවක් ළඟ තබා ගැනීම ඒක අලුත් කිරීමේදී තමන්ට ඒක හරහා තමන්ගේ යම් කියන්නේ අයිතිවාසිකම් සීමා වෙන තත්වයෙන් නිදහස් වීම සඳහා බොහෝ දෙනෙකුට මේක වැදගත් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අධ්‍යාපනය ලැබෙන දරුවන් ඉන්න දෙමව්පිය දන්නවා ඒ දරුවන් යම් වෙලාවක ඒ අධ්‍යාපන කටයුතු සඳහා යුරෝපයේ තවත් රටකට යන්න ඕන වුණොත් එහෙම නැත්නම් උන්ගේ සංස්කෘතික කටයුත්තකට එහෙම නැත්නම් ක්‍රීඩා කටයුත්තකට ඒ වගේ කාරණයකට යොමු වෙන්න යනකොට ඔවුන්ට මේ පුරවැසිභාවය තියෙනවා නම් ඔවුන්ට නිදහසේ යුරෝපය ඇතුලේ ඕන තැනක යන්න පුළුවන් සහ ඊට පිටින් රටකට යෑම වුණත් ඉතාලි පාස්පෝර්ට් එක තියෙනකොට හරි ලේසි. නමුත් මේ සෝජෝර්නාවක් තියෙන කෙනෙකුට ඒ සමහර ඒවාට යන්න හම්බෙන්නේ නැහැ. සමහර ඒවාට ඒවා වීසා ප්‍රොසෙස් එකකට ගිහිල්ලා අවුරුදු ගණන් මාස ගණන් තපින්න වෙනවා. ඉතින් ඒ වගේ ගත්තාම මේ පීඩාකාරී තත්වයක් තමයි තියෙන්නේ සෝජෝර්නාවක් ළඟ තියෙන කෙනෙකුට සහ විශේෂයෙන්ම ඉතාලියට ඇවිල්ලා එක්කෝ ඉතාලියේ ඉපදිලා යම් විදියකට එහිම අධ්‍යාපනය ලැබෙන එහි රැකියා කරන එහි බදු ගෙවමින් එහි සියලු කටයුතු සම්බන්ධ වෙනාට තමන්ගේ අයිතිවාසිකම් සීමා වෙලා තියෙනවා මේ පුරවැසිභාවය නැතිකම නිසා. ඒ නිසාම තමයි මේක වැදගත් වෙන්නේ. අනිත් කාරණේ තමයි ඔබ දන්නවා ඉතාලියේ ඉපදුනත් ළමයෙක් අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ අඛණ්ඩව අවුරුදු 18ක් ඉතාලියේ ඉඳලා තියෙන්න ඕනේ. ඔහුට ඇයට පුරවැසිභාවය ස්වයංක්‍රීයව ලැබෙන්න. එතකොට කෙනෙක්ට විශේෂ කියන්නේ ස්ථිර පදිංචිය අවුරුදු 10න් පස්සේ තමයි ඉල්ලන්න පුළුවන් වෙන්නේ. මෙහි ඉපදුණු ළමයෙකුට අවුරුදු 18ක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ වගේම කුඩා කාලෙම මෙහෙට ඇවිල්ලා මෙහි භාෂාව මව් භාෂාව කරගෙන මෙහි පාසල් වලට ගිහිල්ලා තමන්ගේ කටයුතු කරන මේකේ තමන්ගේ ජීවිතය සම්පූර්ණ මෙහි කරගත්ත ළමයින්ට පවා එයාට ලැබෙන්නේ නැහැ කෙසේවත් පුරවැසිභාවය ඔවුන් අනිවාර්යයෙන්ම තියෙන එකම විදිය තමයි රෙසිඩන්ස් අවුරුදු 10 ගතුණයින් පස්සේ ඉල්ලන ක්‍රමය. එතකොට ඒ නිසාම මේ ජනමත විචාරණය ඉතාමත් වැදගත් වෙනවා. අවුරුදු 10 සීමාව අවුරුදු 5ට ගෙනාවෙන් පස්සේ ඒ වලින් පීඩා විඳින බොහෝ විශේෂයෙන්ම දරුවන්ට
තරුණයින්ට අවස්ථාවක් උදා වෙනවා මේකෙන් ඉක්මනින් තමන්ට පුරවැසි භාවය ලබාගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු නැත්නම් ජීවිතය මේට වැඩි යම් විදියකට ස්ථාවර තත්වයකට ගෙන. ඉතින් ඒ නිසාම තමයි අපි ඉල්ලා සිටින්නේ අපේ රටේ ජනතාවගේ මේකේ වැදගත්කම තමයි මෙතනදී ඡන්දය ප්‍රකාශ කරන්න ඉඩ තියෙන අයිතිය තියෙන්නේ දැනට පුරවැසි භාවයේ තියෙන අයට විතරයි. එතකොට ඒ නිසා දැන් මේ පුරවැසි භාවය ඉල්ලුම් කරන ඒ කලාපයේ ඉන්න අයට ඩිරෙක්ට් මේකට ඇසස් එකක් නැහැ. කියන්නේ මේකට ගිහිල්ලා බලපෑමක් කරන්න බෑ. හැබැයි ඔබට කරන්න පුළුවන් එකක් තමයි ඔබ දන්නවා දැනටත් මේ ප්‍රවේශභාවය ලබාගත්ත බොහෝ අය ඉන්නවා. ඒ අයත් එක්ක ගිහිල්ලා කතා කරලා එයාට මේක පැහැදිලි කරලා මේ කාරණේදී ඔවුන්ගේ සහයෝගය දිනා ගැනීම අනිවාර්ය වෙනවා. මොකද අපි කවුරුත් මේක Tamanටත් අදාළ කරගෙන Tamanගේ වැඩක් විදියට අරගෙන මේ වැඩේ කරේ නැත්නම් තමන්ට මේ හම්බෙච්ච අවස්ථාව අවසානයේදී ගිලිලා යනවා. මොකද හේතුව ඡන්ද හිමි නාමලේඛන ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම ඡන්ද පොල්ටයින් 50ක් ගියේ නැත්තම් මේ ජනමත විචාරණයේදී කියන්නේ ධනාත්මක ප්‍රතිඵලයක් ආවත් ඔවුන්ට කියන්නේ ඒකට නීත්‍යානුකූලභාවය හම්බෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම පළවෙනි කඩයිම තමයි ඡන්දදායකින්ගෙන් 50ක් ඡන්ද පොල්ට කැඳවා ගැනීම. එතනින් බහුතරයක් සී නැත්තම් ඕ කියන තැනට මේකට ඡන්දය ප්‍රකාශ කරවා ගැනීම. එතකොට ඒක සඳහා මේ වෙනකොට අපි පුළුවන් මට්ටමින් සංවිධාන මට්ටමින් ජනතාව දැනුවත් කරනවා. ඉතින් ඔබටත් තනි පුරවැසියෙක් විදියටත් ඔබට වගකීමක් තියෙනවා මේ කාරණේදී. මොකද ඔබ කාටත් මේ වෙලාවේ කාර්යසෝජන කෙනෙක් තියෙන කෙනෙක් හිතන්න පුළුවන් අයියෝ අපිට මේකට අදාළ වෙන්නේ නැහැ නේ, අපිට මේක තියෙනවනේ අවුලක් නැහැ වගේ. ඒ වගේ අර නැත්නම් අසිලෝ පොලිටිකු ඉල්ලලා තියෙන ඒ Tamanට අදාළ නැහැ කියන තැන ඉඳගෙන මේක යම් විදියකට බැහැර කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ එහෙම කරන්නේ ඔබටත් මේකේ අවස්ථාවක් එළඹෙන අවස්ථාවක් තියෙනවා. මොකද මේ වලින් කාටත් පැනලා යන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොකද මේ ජනමත විචාරණය දිනා ගන්නත් සැලකිය යුතු වෙහසක් දරලා තමයි මේ ජනමත විචාරණය දිනාගත්තේ. ඉතාලි නීතිය හැටියට ඔබ දන්නවද ලක්ෂ 5ක ඡන්ද ප්‍රමාණයක් ඕනේ අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට අවසර ගන්න. එහෙම නැත්නම් රෙජෝන 6ක අනිවාර්යයෙන්ම අනුමැතිය ඕනේ. එතකොට අර පෙස්සන් අස්සම් කරලා කියන්නේ ඒ විදියට තමයි මේ ජනමත විචාරණය දිනාගෙන තියෙන්නේ. ඒතකොට දැන් දිනාගත්ත ජනමත විචාරණය ඇතුලේ ඒ ජනමත විචාරණයෙන් කොහොම හරි මේ ඉල්ලීම දිනා ගන්න නම් අනිවාර්යයෙන්ම අපි ක්‍රියාත්මක විය යුතුයි. අපි කණ්ඩායම් වශයෙන් සහ අපි පුරවැසියන් වශයෙන් තනි වශයෙන් හෝ අපි ක්‍රියාත්මක වෙලා මේ ජනමත විචාරණය ජයග්‍රහණය කිරීම සඳහා කාගේත් දායකත්වය ලැබෙන්න ඕනේ. ඒයින් ලැබෙන වාසි ගොඩක් තියෙනවා. ඉතින් අපි මේ සඳහා ලිපි කීපයක්ම පළ කරන්න සූදානම්. ඔබට පුළුවන් www.vivaranews.com එකට යන්න. එහෙම නැත්නම් www.facebook.com/vivaranews ගිහිල්ලා Facebook ගිහිල්ලා ඔබට පුළුවන් මේ ලිපි පරිශීලනය කරන්න, මේ ගැන වඩා හොඳ අවබෝධයක් ලබා ගන්න. ඉතින් අපි ඔබට නැවතත් මතක් කරනවා අනිවාර්යෙන් ඔබේ වගකීමක් ලෙස සලකලා මේ කාරණේදී මේ ඡන්දය ප්‍රකාශ කරන්න ඔබ දන්න අයවත් ඒ සඳහා සම්බන්ධ කරලා මේකේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්න කියන කාරණේ.